අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ අපේ චූටි පැටියව දළදා මාලිගාවට බාර කරන්නේ කොහොමද කියන එක. අපි අපේ ආගමත් එක්ක අපේ පැටියව ආරක්ෂා කරගන්න, ආශිර්වාද ලබා ගන්න චූටි පැටව සම්ප්‍රදායක් විදිහට දළදා මාලිගාවට බාර කරනවා. මාලිගාවේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීම වෙනුවෙන් මාලිගාවෙන් අපට උපදෙස් දෙනවා. මේ දේවල් අනිවාර්ය කරලා තියෙන්නේ මේ චාරිත්‍ර ගෞරවණීය ලෙස පවත්වාගෙන යන්න ඕන නිසා. අපිට දිනපතා දළදා මාලිගාවේ තියෙන තේවාවන් වලට දරුවෝ බාර කරන්න විශේෂ වෙලාවන් තියෙනවා. උදේ 5:30ට, දවල් 10ට, හවස 7ට. මාලිගාවේ ඇතුළට ගියාට පස්සේ පිරිත් මණ්ඩපයේ දකුණු පැත්තේ තමයි දරුවෝ බාර කරන පෝලිම තියෙන්නේ. බබාව අරන් යන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරයි, වෙන කෙනෙක්ට යන්න බෑ. අත්තම්මලා සීයලා ඒගොල්ලන්ට යන්න බෑ. බබාව අරන් යද්දී අරන් යන්නේ අම්මා අම්මා කලිසම් අදින්න බෑ. දිග සායක් හරි ගවුමක් හරි ඇඳගෙන යන්න ඕන. උඩට සහ පහළට සම්පූර්ණ තනි සුදු ඇඳුමක් අදින්න ඕන. තාත්තා යනවා නම් තාත්තත් එහෙමයි සම්පූර්ණ සුදු ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. චූටි පැටියටත් තනි සුදු ඇඳුමක් අඳින්න ඕන. පිරිත් මණ්ඩපයෙන් ඇතුළට යන්න කලින් බබාගේ සපත්තු ඒ දේවල් දාලා තියෙනවා නම්, බබාව ඔතලා තියෙනවා නම් ඒ දේවල් අයින් කරලා යන්න ඕන. ඔයාලට ඇතුළට යද්දී මල් සහ පඳුරු අරන් යන්න පුළුවන්. බබාව බාර කරන්න ඇතුළට ගියාට පස්සේ බය වෙන්න දෙයක් සහ අපිට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. එතනට ගියාට පස්සේ තේරෙනවා බබාව අරන් යන්නේ කොහොමද කියන එක සහ එතන ඉන්න නිලධාරීන් අපිට උදව් කරනවා. බබාව අරගෙන ඇතුළට ගියාට පස්සේ ඔයාලා වන්දනාමාන කරලා බබාට ආශිර්වාද අරගෙන එද්දි අපිට එතනින් දෙනවා පිරිත් නූලක් සහ පිච්චමල්. තව ක්‍රීම් එකක් දුන්නා. ඔයාලට පුළුවන් පිච්චමලුයි පිරිත් නූලයි බබාගේ චූටි කොටයක් ඇතුළට දාලා බබාගේ ඔළුව තියෙන තැනින් තියන්න. මේ දේවල් කරද්දී සම්ප්‍රදායත් එක්කම අපේ හිතේ බුදුදහමට තියෙන ගෞරවයත් තව තවත් වැඩි වෙනවා. අනිත් එක තමයි අපි අපේ බබාව මුලින්ම අපේ ආගමික දේවල් වලට සම්බන්ධ කරගන්න පළවෙනි අවස්ථාව. හිතට ලොකු සතුටක් දැනෙනවා. ඔයාලත් යන්න, ගිහින් බලන්න. ඔයාලත් ඒ අත්දැකීම ලබා ගන්න. මං හිතනවා ඔයාලටත් ලොකු සතුටක් ලැබෙයි කියලා.